good morning. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා හිතනවා. අද වීඩියෝ එකේ තියෙන day in life මගේ එක දවසක් ගෙවුනේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එක බලන්න ආව ඔයාව ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. සුපුරුදු පරිදි ඉතින් මම කරේ නිදාගත්තු ඇඳ bed sheet එහෙම නමලා පිළිවෙලට හදාගත්තු එක. ඇඳත් ඒ විදිහට පිළිවෙලට හදාගෙන ඊට පස්සේ මම කරේ කණ්ණාඩි මේස ළඟ ටිකක් හැඩි වෙලා වගේ තිබුණා. දූවිලි හැමත් ඇදලා ඊට පස්සේ එතනත් පොඩ්ඩක් පිළිවෙලට අස් කරගෙනම මුණ සොද ගන්න ගියා. උදේ නැගිටලා කාමරේමත් ඒ විදිහට අස් කරගෙන එළියට ගියාම හරිම රේසි දවසේ ලොකු වැඩක් ඉවරුණා වගේ දැනෙනවා. කොහොමත් මට මේ දවස්වල කරන්න ලොකු වැඩක් නැහැ. මොකද ගෙදර හැමෝමත් ඉන්න නිසා සමහර දවස්වලට තියෙන ඉතින් මගේ වැඩ විතරයි. මේ ගෙවෙන්නේ මගේ ප්‍රෙග්නන්සි එකේ 31 වෙනි සතිය. ඉතින් මේ දවස් ටිකේ සැහැල්ලුවේ නිදහසේ සතුටින් ඉන්නවා. මූණත් ඒ විදිහට සෝදගෙන ඊට පස්සේ උදේට බොන්න තේ එක හදා ගන්න ඕනි. ප්‍රෙග්නන්ට් කාලේ තේ කෝපි වගේ දේවල් බොන්න හොඳ නෑ. ඒත් ඉතින් සමහර දවස්වලට තේ එකක් හදාගෙන බොනවා. උදේට තේ එකක් එහෙම බොන්න පුරුදු වෙලා හිටියාම ඒක ඉතින් එකපාරම අත්තරින්න අමාරුයි. ඒ නිසා සමහර දවස්වලට ඉඳලා හිටලා වගේ තේ එකක් හදාගෙන බොනවා. දැන් වෙලාව උදේ 8ට විතර. ඉතින් මම නාලා කරලා ඉක්මනට ලෑස්ති වුණා. අද ටවුන් එකට යන්න ඕනේ අත්‍යවශ්‍ය වැඩකට. ඉතින් ඒ නිසා උදේම නාලා හැම ඉක්මනට ලෑස්ති වුණා ටවුන් එකට යන්න. ගෙදර ඉඳලා ටවුන් එකට පැයක වගේ දුරක් තියෙනවා. ඉතින් උදේම ගිහින් ආවම හරිම ලේසි දවල් වෙන්න කලින්. උදේ 10 වගේ වෙද්දි ටවුන් එකටත් ආවා. ඉතින් ආපු වැඩ ඉක්මනට කරගෙන ඊට පස්සේ ඉක්මනට ගෙදර යන්න ඕනි. ඉන්න අපේ ටවුන් එක. ඉතින් දවල් වෙද්දි නම් ඉන්න බෑ මේ දවස්වල පායන නිසා. හරිම රස්නේ. ආවට වඩා ඉක්මනින් ආපහු ගෙදර යන්න බලාගෙන තමයි ආවේ. ඒ නිසා ඉතින් ආපු වැඩ ටික ඉක්මනටම කරගෙන ඉක්මනටම යනවා. අපි කරගන්න ආපු ඒ වැඩෙත් ඉවර වෙලා ඊට පස්සේ ආව මේ ෂොප් එකට පොඩි පඩු වගේක් ගන්න තිබ්බා. ඊට පස්සේ ඒ ටික ගන්න මෙතෙන් ආව නංගීමයි තමයි ටවුන් එකට ආවේ. අපි දැන් ඊට පස්සේ මෙතනට ඇවිල්ලා ඒ ගන්න ඕන ටිකත් අරගෙන ඉක්මනටම ගියා. මෙතෙන් ආපුවම ඉතින් ගන්න හිතාගෙන එන දේ නෙවෙයි. මෙතන තියෙන දේවල් දැක්කම තව අමතර දේවලුත් අරගෙන තමයි යන්නේ. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් මෙතනින් අපි දෙන්න ගත්තා. අපි දෙන්න උදේට කාලා ආවෙත් නැහැ. උදේ තේ එක විතරයි බීලා ආවේ. ඉතින් දැන් නම් ගොඩක් බඩගිනි ඊට පස්සේ අපි දෙන්න ගියා මොනවා හරි කන්න. ඉක්මනට කාලා පළතුරු ටිකකුත් අරගෙන අපි දෙන්න ආවා. ගෙදර එන්න බස් එකේ තමයි ගෙදර යන්නේ. කොහොම හරි අපි ස්ටෑන්ඩ් එකට එද්දිම බස් එක තිබුණේ නැහැ. අපි පැයක් විතර ස්ටෑන්ඩ් එකේ ඉඳලා තමයි බස් එක ආවට පස්සේ බස් එකට නැග්ගේ. බස් එකේ කොහේ හරි ගමනක් යන්න ගියාම එහෙම තමයි ඉතින් හස්බන්ඩ් නිමාඩු ඉන්නවා නම් බස් වල යවෙන්නෙම නැති තරම් එයත් එක තමයි කොහේ හරි යද්දි යන්නේ. කොහොම හරි ඉතින් ජනලේ අයිනකින්ම සීට් එකකුත් හම්බුණා හින්දා එළිය බලාගෙන මේ වගේ වීඩියෝ එකකුත් අරගෙන ගෙදර ආවා. ගෙදර ආවට පස්සේ නම් ඉතින් මොකොත් වීඩියෝ ගත්තෙත් නෑ. හරිම මහන්සි මේ රස්නෙත් එක්ක. එහෙනම් ඉතින් මේ බ්ලොග් එක මෙතනින් ඉවරයි. අලුත් වීඩියෝ එකකින් ආයි හම්බෙමු. ගිහින් එන්න මේ වීඩියෝ එක හොඳ නම් subscribe කරන්නත්